right මේ අකුරු ටික කියමු බලන්න සද්දෙට හැමෝම ආනා ආනා ආවන්න තව එකක් තියෙනවා අවුවන්න හරිනේ right good එතකොට හැමෝම සර් මියුට් කළා දැන් සර් එක සැරයක් කියන්නම් ඒ වගේ මතක තියාගන්න ආනා ආවන්න ඊනා ඊයන්න ඌනා ඌවන්න ඒනා ඒයන්න අයියන්න ඕනා ඕවන්න අවවන්න right හැමෝම එනම් මතක තිබ්බා මගේ දරුවෝ හැමෝම දක්ෂයි මේක දැක්කම ඔයාලට මේක මතක් වුණා ගොඩාක් හොඳයි හරිද එහෙනම් අපි ඊළඟ අකුර බලමුද ready අත උස්සන්න ready කියලා right මම හැමෝටම heart එකක් දාලම පටන් ගන්නම් ඊළඟ අකුර මතකයි නම් මතකයි කියන්න ඕනේ right මතකද අත ඉස්වා බලාගෙන ඉන්නේ right good ජානුග නිහංසා ගගන දහම් ටෙනිතා ගගනගේ නංගි ඔව් සර් යහන්සා සයුනි දහම් right හැමෝටම මතකයිනේ ගොඩාක් ආදරේ ඔයාලට හැමෝම දක්ෂ ළමයි බලන්න දවසයි දෙකයි ඉගෙන ගත්ත මේ ඔක්කොම මතකයි right හැමෝම කියන්න බලන්න සද්දෙට ආගෙන ඉන්නේ කාන කාවන්න ඉවන්න කුවන්න කේවන්න කෝනා කෝවන්න කවන්න කවන්න right good ලස්සනයි අන්න සර් heart එකක් දීලා දැන් සර් කියලා දෙනවා දෙමළෙන් කොහොමද කියන්නේ දෙමළ යාළුවෙක් කොහොමද කියන්නේ මේ විදිහට කියනවා ඒක අහගන්න මතක තියාගන්න යහන් සබබත් මයික් එක ඕෆ් කරලා තියන්න සර් කිව්වම ඔන් කරන්න අමාරු නෑනේ අපිට right ready සර් කියන්නම් කානා කාවන්න කීනා කීයන්න කූනා කූවන්න කේනා කේයන්න කයන්න කෝනා කෝවන්න කව්වන්න ආයසරය සර් කියනවා මයික් ඔන් කරන්න ඕනේ නෑ ඔයාලා සද්දෙට සර් කියනවා වගේ කියන්න ඕනේ රෙඩි කානා කාවන්න කීනා කීයන්න කූනා කූවන්න කේනා කේයන්න කයන්න කෝනා කෝවන්න කව්වන්න right good එහෙනම් අපි ඊළඟ අකුරට යමුද ඊළඟ අකුරට ඒක මතක කාටද අත විතරක් උස්සන්න තාම මං අකුර දැම්මේ නැහැ බලමු කාටද මතක කියලා ඊයේ බලපු අකුර right හැමෝටම මතකයි good ඊයේ ලස්සනට ළමයි ලියලා සර්ට යවලා තිබුණා සර් අඩුපාඩු කිව්වා ඒවා අදා ගන්න ඇති එහෙනම් අපි ඊළඟ අකුර බලමු right මතකයි නේද ඔව් මයික් ඔෆ් කරා සද්දෙට කියන්න sorry මයික් ඔන් කරලා සද්දෙට කියන්න sorry කො මයික් ඔන් කරන්න හැමෝම ඔව්
ගෝනා ගෝවන්න සවන්න right. මගේ රත්තරන් ළමයි ලස්සනට කිව්වා. මම සර් දෙනවා heart එකක්. right. මේක සමහර විට ඊයේ ක්ලාස් එකට එන්නේ නැති දරුවන්ට පොඩ්ඩක් මතක් වෙන්නත් එක්ක සර් කියන්නම් මේක මතක තියාගන්න. ඒ වගේම කොහොමද සර් කියන්නේ ඒක අහලා මයික් ඔන් කරන්නේ නැතුව ඔයාලත් කියලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. රයිට් සර් දෙපාරක් කියනවා. ටානා වීඩියෝ එක බලන් ඉන්නේ හැමෝම කියන්න ඕනේ. ටානා ටාවන්නා ටීනා ටීයන්නා ටූනා ටූවන්නා ටේනා ටේයන්නා ටයියන්නා ටෝනා ටෝවන්නා ටව්වන්නා. right සර් ආයෙසරයක් කියනවා අකුරෙන් අකුර ඔයාලා හත තියලා බලාගත්තට කමක් නැහැ. ටානා ටාවන්නා ටීනා ටීයන්නා ටූනා ටූවන්නා ටේනා ටේයන්නා ටයියන්නා ටෝනා ටෝවන්නා ටව්වන්නා. right මේක ඊයේ එන්නේ නැති කවුරු හරි හිටියනම් සර්ට WhatsApp message එකක් දාන්න. මම සර් ආයෙ ලස්සනට කියලා දෙනවා. right එහෙනම් අද පාඩමට යමුද අපි? අද මොකක්ද අකුර? දන්න අය අත උස්සන්න බලමු. right good හැමෝම දන්නවනේ ගොඩාක් ඉගෙනගෙන කට්ටිය. ඔයාලටත් තොරෙන් ඉගෙනගෙන. හරි. එහෙනම් ඔයාලා මේක කලින් අහලා ඇති, කලින් ඉගෙනගෙන ඇති. නමුත් සර් මේක කොහොමද ලස්සනට පැහැදිලිව කියන්නේ කියලා දෙන්න. තව දෙයක් තමයි දැන් ගොඩාක් අම්මා තාත්තලා නැත්තම් ඉගෙන ගන්න දරුවෝ ඉල්ලලා තිබ්බා සිංහලෙන් මේක ලියලා දෙන්න කියලා. නමුත් බලන්න අපි සිංහලෙන් ලියන්නේ නැතුව ළමයි මේක දැක්ක ගමන් හඳුනාගත්තා. අපිට වෙන්න ඕනේ ඒක තමයි. සිංහලෙන් බැලුවම ළමයි ඒ සිංහලෙන් තියෙන එක තමයි කියවන්නේ. මේ අකුර හඳුනගන්න නැත්තම් කියවන්න ලියන්න එයාලට අමාරු වෙනවා. නමුත් අපි මේක දැනට ඉගෙන ගත්තේ අකුරු අතරයි. ඒ ටික මෙයාලට දැක්ක ගමන් මතකයි. එහෙනම් ජීවිත කාලෙටම අපි භාවිතා කරන මේ ටික මේ මාස දෙකේ අපි මේ වගේම ලස්සනට ඉගෙන ගමු. ඒකෙන් පස්සේ යාලට පුළුවන් දැකපු දෙයක් බස් එකේ යනකොට එනකොට නැත්තම් පාරේ දකින දෙයක් පොතක පත්තරයක දකින ඕන දෙයක් එයාලට දැක්ක ගමන් කියව ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි මෙහෙම ඉගෙන ගමු. මේකේ අමාරුම අය ඉන්නවනම් මට WhatsApp message දාන්න. මම ඒක තවත් පැහැදිලි කරලා කියනවා. right එහෙනම් අපි අද ඉගෙන ගන්න අකුර තමයි සර් කියන්නම් බලා ගන්න. කවුද ගගන පුතා මයික් ඕෆ් කරලම තියන්න. එතකොට තමයි හැමෝටම පැහැදිලිව ඇහෙන්නේ. right good thank you. හරි එහෙනම් සර් එක සැරයක් කියන්නම්. ඊට පස්සේ සර් අකුරෙන් අකුර ඔයාලත් එක්ක එකතු වෙලා සර් උත් ප්‍රැක්ටිස් කරනවා. රෙඩිද? කොහොම අතේ ඉස්සුවා. රෙඩි නම් අතේ ඉස්සුවා. ඔන්න ජයග්‍රහණය අපේ. right මේක කියලා සර් චූටි බ්‍රේක් එකක් දෙනවා. ආයෙ සින්දුව දාලා ඊට පස්සේ ආයෙත් අපි පාඩමට යනවා. right බලා ගන්න තානා. හරිද? තානා. පුතේ මේක තමයි සිංහලෙන් අපි කියනෝනේ ච හරිද? ච කියලා ලියනවා. චාමර එහෙම ලියන්නේ අපි. ඒකට පාවිච්චි කරන්නේ දෙමළෙන් මේක තමයි. ඒ වගේම සමනලය ලියනකොට අපි ස දානවා. ඒ ස එකටත් පාවිච්චි කරන්නේ දෙමළෙන් මේ අකුර විතරයි. ඒ නිසා අපි මේක කියන්නේ ගොඩක් ච ච කියලා තමයි. හරිද? චානා චාවන්නා sorry සානා සාවන්නා තීනා තීයන්නා සූනා සූවන්නා සේනා සේයන්නා සයන්නා තෝනා තෝවන්නා තව්වන්නා. ආයසරය සර් කියන්නම් බලන්න. ඔයාලත් කියන්න ඕනේ මයික් ඕෆ් ඕම තියපු දෙන්. තානා
සාවන්න, තීන, තීයන්න, සූන, සූවන්න, තේන, තේයන්න, තයන්න, සෝන, සෝවන්න, සව්වන්න. හරිද? දැන් අකුරෙන් අකුර බලමු. මයික් ඔන් කරන්න. සර් කියලා දුන්නනේ මොකද්ද මේ අකුර? right. එහෙනම් පස්සතාවක් කියමු. මං ඇඟිල්ල නමන්නම්. කෝ කියන්න බලමු සද්දෙට. right. ආයෙ මේ ඇඟිලි ටික මං ගන්නම් ආයෙ කියන්න එක සැරයක්. right. එහෙනම් සරුත් කියන්නම් සානා 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 සානා. හරිද? කෝ ඇඟිල්ල දික් කරා මෙම ජයග්‍රහණයේ සලකුණ. කෝ කියන්න සානා 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 සානා. right. අපි අවුරුදු 100ක් ජීවත් වෙන අපි ජීවිත කාලෙටම මේක අමතක කරන්නේ නැහැ අද ඉඳලා. හරිද? right. ඊළඟ අකුරට යමුද? කෝ මගේ දරුවෝ දක්ෂ ළමයිනේ. කෝ කියන්න ඊළඟ අකුර මොකද්ද කියලා සර්ට කියලා දෙන්න මන් දාන්නම්. හાર્ට් එකක් දීලාමයි ඊළඟ අකුරට කියන්නේ. හරිද? මෙන්න තියෙනවා. කෝ දැන් ඔයාලා දන්නවනේ සර් එක සැරයක් කියන්නම් ඊට පස්සේ හැමෝම කියන්න ඕනේ සාවන්න. හරිද? right. දැන් සර්ට කෝ දහම් පුතා මයික් ඔන් කරන්න. කෝ කවුද? ආයුනි විහංසා හැමෝම මයික් ඔන් කරලා දැන් සද්දෙට කියන්න. හරිද? අපේ ක්ලාස් එකේ හැපි ටැමිල් ළමයි කවුරුත් ලැජ්ජා නැහැ, බය නැහැ. ඒ නිසා අපි මේ ලොව ජය ගන්නවා. අපි කෑ ගහලා සද්දෙට කියමු. right. කෝ 10 වතාවක් දැන් දෙනවා. right. ready? 1 right. දැන් සර්ගේ ගානෙන් අපි ජය ගන්න ළමයි නිසා අපේ ජයග්‍රාහී සලකුණ මොකද්ද? right. ready? සාවන්න සාවන්න සාවන්න. right. එහෙනම් අපි ආයෙ ගියා පළවෙනි අකුරයි දෙකම. දැන් සර්ට ඔයාලා තමයි කියලා දෙන්නේ. මොකද්ද මේක? right. මේක right. එහෙනම් සර් දෙනවා ලස්සන හાર્ට් එකක් ආයෙත්. right. ඊළඟ අකුර දැන් සර්ට කියලා දෙන්න මොකද්ද කියලා මම දාන්න ඕනේ. කෝ හැමෝම කියන්න සීනා. right. good. right. අපි යනවා සීනා සීනා. මේ මොකද්ද පාට? කහ පාට. එතකොට කහ පාටට දෙමළේ මොකද්ද කියන්නේ? මංජල්. අදෝ දක්ෂ ළමයි නේද? මංජල්. දන්නේ නැති ළමයි ඉන්නවනම් මතක තියාගන්න මංජල් නිරම්. මංජල් නිරම්. එහෙනම් අකුර මොකද්ද මේක? සීනා සීනා. හරිද? සීනා 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 සීනා. right. සර් කිව්වනේ අපි දන්නවා චීනා. හරිද? චයිනා කියලා කියනවානේ චීනා. ඒ වගේ මේක සීනා. හරිද? right. ready? පටන් ගත්තා. right කියන්න. right. දැන් සර් එක එකතු වෙලා කිව්වා සීනා සීනා
Tina, Tina, Tina. Right. දැන් සර් බබාලට කියලා දුන්නා. දැන් බබාලා සර්ට කියලා දෙන්න ඕනේ. right. පටන් ගන්න. මොකක්ද අකුර? thank you. සානා. මේ මොකක්ද පාට? සිවප්පු නිරම්. right. සානා. සර්ට කියලා දුන්නානේ. right. ඊළඟ අකුර කියලා දෙන්න මොකක්ද? සාවන්නා. thank you. සාවන්නා. right. මේ අකුර සර් දන්නේ නැහැ. සීනා දැන් මතක් වුණේ thank you සීනා right ඊළඟ අකුර සර්ට කියන්න සීවන්නා නෙවෙයි සීයන්නා right අපි දැන් විතරයි ඊට පස්සේ සීයන්නා සීවන්නා ඒවා කියන්න ඕනෙත් නෑ අපිට සී කිව්වොත් ඇති නිකන් අපි ඉගෙන ගන්න බේසික් එකට විතරයි එහෙම කියන්නේ සීයන්නා right සීයන්නා right බලන්න මේ දෙකේ වෙනස පේනවද සීනා සීයන්නා වෙනස පේනවද right වෙනස පේනුණා නම් ඇති හොඳට බලන්න මේක දිගට තියෙනවා මෙතනින් උඩින්ම ඉවර වෙනවා සීනා සීයන්නා හරිද right මේක ඔයාලගේ වාරේකෝ කියන්න බලමු සීයන්නා right දැන් සර් කියලා දෙනවා සීයන්නා 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 right good හරි එහෙනම් ආයෙ සර්ට මුලින් ඉඳලා කියලා දෙන්න ඊළඟ අකුරට යමු කො සර්ට කියලා දෙන්න ඉක්මනට right මේක සාවන්නා මේක සීනා right මේක සීයන්නා right ඊළඟ අකුර මේක සූනා 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 right සූනා 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 ඊළඟ එක තෝරන්න right කො දැන් කියන්න බලමු හැමෝම ඉක්මනට කියමු right ආයෙත් කියන්න සූනා 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 කියලා සර් නවත්තනකම් කියන්න බලමු හැමෝම right හොඳයි කො ක්ලබ් එකක් දෙන්න හැමෝම ක්ලබ් එකක් දෙන්න කො ක්ලබ් right අපි එහෙනම් සූනා කිව්වා අපි යමු ඊළඟ අකුරට right වෙනස පේනවාද right සුවර්ණා thank you සුවර්ණා right බලන්න වෙනස පේනවද right පේනවද right good කො සුවර්ණා කියන්න බලමු හැමෝම සර් කිව්වයින් පස්සේ සුවර්ණා 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 right කියන්න ලස්සනට right සර් නවත්තනකම් දැන් කියන්න ඕනේ සුවර්ණා නහය අත තියාගෙන කියන්න ඕනේ මුක්ක ඇඟිල්ල තියාගන්න මුක්ක right දැන් කියන්න සුවර්ණා හැමෝම right good හරිද thank you ආයෙත් සර් පොඩ්ඩක් කියලා දෙන්නම් බලන්න සුවර්ණා 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 කෝ කියන්න
good. හරි සර් චූටි බ්‍රේක් එකක් දෙනවා. ඊට කලින් මේ අකුරු ටික බලාගෙන එමු. දැන් බබාලා සර්ට උගන්වන වෙලාව. රයිට් කියන්න බලමු සර්ට කියලා දෙන්න. Sana, sana, තියන්න. හරියට බලන්න අකුර. සුවන්න. හරිද? right. කාටද වතුර බොන්න ඕනේ? ya, right. ඉක්මනට බීලා එන්න විනාඩියක් දෙනවා. සර් සින්දුවේ භාගයයි දාන්නේ. හරිද? ඉක්මනට එන්න ඕනේ. අපි පොඩි ළමයි හදවතින් හිනහැමු Happy happy කියමින් ගීකයමු දෙමළ අකුරු කියන විදිහ අපි ඉගෙන ගනිමු අපේ හැමිලේගේ අපි හැමෝම එකට Happy Tamil අපි ඉගෙන ගන්නේ සතුටින්ම Happy Tamil අපි හදවතේ හිනාවෙන්න අකුරු කියමු ආයි කියමු Happy Tamil එක්ක ආසාවෙන් ඉගෙන ගනිමු ගුරුතුමා කියන විදිහට හරියට අහලා අපි සතුටින් ඉගෙන ගනිමු Happy Tamil අපි ඉගෙන ගන්නේ සතුටින්ම Happy Tamil අපේ හදවතේ හිනාවෙන්න අම්මා තාත්තාගේ මහන්සිය කැපවීමට අපි සතුටින් ඉගෙනගෙන ලොව ජය ගනිමු විනාවක් එක්ක හෘදයනංගම අපි ඉගෙන ගමු දෙමළ භාෂාව වෙන්න Happy Tamil අපේ පන්තිය ලෝකය ජය ගන්න අපේ මම්මාවට Happy Tamil අපි ඉගෙන ගන්න සතුටින්ම Happy Tamil ඔකේ හදවතේ හිනාවෙන්න පොඩි ළමයි හදවතින් හිනහැමු Happy Tamil කියමින් ගීගයමු දෙමළ අකුරු කියන විදිහ අපි ඉගෙන ගනිමු අපි එකේ අපි හැමෝම එකටන Happy Tamil අපි ඉගෙන ගන්න සතුටින්ම Happy Tamil අපේ හදවතේ හිනාවෙන්න Albot, mana? හරි රෙඩිද? ඉවරයි. හරි හැමෝම ක්ලබ් එකක් දෙන්න සර්ට අපුඩි ගන්න. ක්ලබ් එකක් දෙන්න අපුඩි ගන්න කියලා සර් කිව්වා. ඒක දෙමළෙන් කොහොමද කියන්නේ? Sana. කයි තට්ටංග ආයෙ සර් අපුඩි ගන්න කියන්නේ. ක්ලබ් කියන්නේ කයි තට්ටංග කිව්වොත් අපුඩි ගන්න ඕනේ. හරිද? කො කයි තට්ටංග right good හරි එහෙනම් සර්ට මේ අකුරු ටික ඉක්මනට කියලා දෙන්න ඊළඟ අකුරට යන්න
right. සර්වත් එක සැරයක් ආයෙ කියලා දෙන්නම්. අන්න බලාගන්න. මගේ ළමයි මට කියලා දුන්නට ස්තුතියි. ඔයාලා කියූප එකෙන් සර් ඉගෙන ගත්තා. දැන් සර් කියලා දෙන්නම්. ඉගෙන ගත්ත එක හරිද කියලා කියන්න ඕනේ. සානා, සාවන්නා, තීනා, ඊයන්නා, සූනා, සූවන්නා. සර් හරියට කිව්වද? thank you මට කියලා දුන්නට. සර්ට ලකුණු කීයක් දෙනවද? thank you. අන්න එහෙනම් heart එකක් දෙනවා මට කියලා දුන්නට. right. දැන් සර් තව අකුරු ටිකක් ඔයාලට කියලා දෙන්නම්. ඒකත් සර්ට කියලා දෙන්න ඕනේ පස්සේ. හරිද? right. මේක මොකක්ද? සේනා. ඔත්ත කොම්බ ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා සේනා. සර් කියන එක හරියට අහන්න. සේනා. සංග thank you 100ක් ලකුණු සර්ට දුන්නට. right. සේනා, 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 සේනා. හරිද? right. හැමෝම කියන්න බලමු 10 වතාවක්. right. ready? සේනා, right. කො ජයග්‍රහණය සේනා, 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 සේනා. right. good. ඊළඟ අකුරට යමුද? ඊළඟට එන්නේ මොකද්ද කොම්බුව? ඔත්තේ කොම්බුද? ඉරට්ටයි කොම්බුද? ඈ? ඉරට්ටයි right. කොම්බු දෙක. එතකොට ඉරට්ටයි කොම්බු එන්නේ. ඔන්න බලා ගන්න වෙනස. ඉරට්ටයි කොම්බු පේනවද? right. ඔත්ත කොම්බු කියන්නේ ඔට්ටයි කොම්බු. ඉරට්ටයි කොම්බු. ඔට්ටයි කොම්බු. ඉරට්ටයි කොම්බු. right. සේනා, තේයන්නා, තේයන්නා. right. දැන් සර් කියන එක හොඳට ඇහුම්කන් දුන්නා. ඊට පස්සේ කිව්වා right. ready? සේයන්නා, 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 සේයන්නා. හරිද? කො ළමයි කියන්න බලමු. right. සර් දෙනවා කියන්න. right. කියන්න අකුරු. සද්දෙට හැමෝම. right. எல்லோரும் கை தட்டுங்க. எல்லோரும் கை தட்டுங்க. right. நல்லம், நல்லம், நல்லම් කියන්නේ හොඳයි. நல்லම්. right. එහෙනම් දැන් ආය සර්ට මුල ඉඳලා අකුරු ටික කියලා දෙන්න ඕනේ. හැමෝම මයික් ඔන් කරන්න. right. කියලා දෙන්න සර්ට. right. thank you සර්ට කියලා දුන්නට දැන් සර් ආයෙ මුල ඉඳලා කියනවා. සර් කිව්වම හැමෝම සර්ට ලකුණු දෙන්න පුළුවන්. ඔයාලා උගන්වපු එක හරිද කියලා බලමු. right.
සර් කියන්නම් හරි නම් හරි කියලා අත උස්සලා පෙන්නන්න මයික් ඔන් කරන්න ඕනේ නැහැ. ආගන්න මං කියන්නම් සානා. හරිද? right. හරි. සානා. සීනා. හරි සර්. සූනා. සූවන්නා. හරි සර්. සේනා. හරි සර්. සේයන්නා. හරි. thank you මට කියලා දුන්නට ලකුණු කීයක් දෙනවද? 100. thank you right එහෙනම් ඊළඟ අකුර සර් කියන්නම් සර් ඔයාලා අකුරු කියනකොට ඕන විදියට අකුරු කියන්න පුළුවන්. මෙහෙම පුළුවන් මෙහෙම පුළුවන් මෙහෙම පුළුවන් මෙහෙම පුළුවන් මෙහෙම පුළුවන් මෙහෙම පුළුවන් ඕන විදියට කියන්න පුළුවන්. හරිද? කම්මැලි නැතුව කියන්න ඕනේ. හරිනේ? right ඊළඟ අකුර මොකද්ද මේක? සයියන්න. සයි සයියන්න. හරිද? right දැන් බලන්න සර් කියන්න හොඳට ඇවුම්කන් දුන්නා. එතකොට තමයි සර්ට උගන්වන්න පුළුවන් ඔයාලට සයියන්න. 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 යන්න සයියන්න. අයන්න සයියන්න. 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 හරිද? right. ඔව්. දැන් මගේ බබාලා කියන්න බලමු. සයන්න. 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 right. එහෙනම් ඊළඟ අකුර බලමු. බලලා ආයෙ මුල ඉඳලා එමු. හරිද? සර් එතකොට කියන්න. right. මේක මොකද්ද? සෝනා. මම සර්ට හાર્ට් එකක් දෙන්න. අනේ මම සර්ට හાર્ට් එකක් දෙනවා. දෙන්න. එපා. අනේ. කියන්නකෝ. right. සෝනා සොහන නෙවෙයි. සෝනා. හරිද? සෝනා. right ready සර් කියනවා. සර් වගේම කියන්න ඕනේ. right ready සෝනා 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 right දැන් කියන්න. right ලස්සන්ට කිව්වා. ready සෝනා 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 right සෝනා කිව්වා. right සර්ට chance එකක් දෙනවද සර් මුලින් ඉඳලා කියන්න? හරි ඔයාලා කියලා දුන්නම තමයි සර් කියන්නේ. හරි කියලා දෙන්න සර්ට. හැමෝම ready 1 2 3 ready right good දැන් සර් එක සර් කියන්නම්. සර්ට ලකුණු දෙන්න හරියට බලා ගන්න ඕනේ සර් වරද්දනවද කියලා. සානා සාවත්නා සීනා සීයන්නා සූනා සූවන්නා සේනා තේයන්නා සයියන්නා
සෝවන්න මොකක්ද අකුර? සෝවන්න. සෝවන්න. right. මේ දෙකේ වෙනස බලන්න පේනවද කියලා? පේනවද? කො කියන්න මේක අකුර මොකද්ද? සෝන. sorry සෝවන්න. සෝන. සෝවන්න. සෝන. සෝවන්න. සෝන. සෝවන්න. right දැන් සෝවන්න කියන්න හැමෝම right ready සෝවන්න. 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 right ready දැන් කියන්නේ right කියන්නේ සෝවන්න. right කை தட்டுங்க. நல்லம் கை தட்டுங்க. நல்லம் right අන්තිම අකුර දවසේ අන්තිම අකුර මොකද්ද? සව්වන්න. අපි හැමෝම ගෙදර කැඳ අදනවනේ. මොකද්ද අදන කැඳ? සව් කැඳ. එතකොට දෙමළෙන් බලන්න සව්වන්න. මේක තමයි. මේක ලියලා ගෙදරට දුන්නා නම් කැඳ එකක් දෙන්න කියලා සව් කැඳ එකක් දෙයි. හරිද? කො කියන්න සව්වන්න. 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 right ready සව්වන්න. 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 right okay කො දැන් කියන්න සව්වන්න. සව්වන්න කை தட்டுங்க. right නල්ලම්. නල්ලම්. නල්ලම් right එහෙනම් දැන් සර් පුළුවන් විදිහට ඉගෙනුවා. දැන් ඔයාලා සර්ට උගන්වන්න ඕනේ. එතකොට තමයි සර් හරියට කියන්නේ. ලකුණු 100ක් සර් ගන්නම ඕනේ. සර්ට ලකුණු 100ක් ගන්න උදව් කරනවද? right එහෙනම් right කියලා දෙන්න සර්ට සද්දෙන් හැමෝම. right කො සීනා. කියන්න. සූනා. සූවන්න. සේන. සේයන්න. සයන්න. සෝවන්න. සව්වන්න. right දැන් හැමෝම මයික් ඔෆ් කරා. සර් කියන ඒවාට හරිනම් අත ඉස්සුවා. right ready සර් කැමති ලකුණු 100ක් ගන්න බලමු. right සානා. සාවන්න. සීනා. සීයන්න. සූනා. සුවන්න. සේනා. සේයන්න. සයන්න. සෝනා. සෝවන්න. සව්වන්න. සර්ට ලකුණු කීයක් දෙනවද? හරිද සර් කිව්වා? right චානක 100ක් දුන්නා. thank you. හරි එහෙනම් සර්ට උගන්නන එකම ළමයි ඉන්නේ
හැපි ටැමිල් පන්තියේ තමයි. හරිද? එහෙනම් සර්ට අද දවසේ සානා සාවන්නා අකුරු ඉගැන්නුවට බොහොම ස්තුතියි. ඔයාලට හෙට ඉස්කෝලේ තියෙනවනේ? නෑනේ නිවාඩු හැමෝටමනේ. හරි. එහෙනම් ඔයාලා කැමති නම් අපි සතියේ අපි දවස් ළඟහරුවාදා ඉස්කෝලේ තියෙනවා. ඇයි තියෙන්නේ ඔයාලට? කොයිද ඉස්කෝලේ යන්නේ? ඇහැටුවේ. තියනවද එදාට? ඔව්. සතියක්ම තියෙනවා. හරි. එහෙනම් බබා සතියෙම ගිහිල්ලා සතුටින් ඉඳලා එන්න ඕනේ. අනිත් අයට තියනවද? චනුකට තියනවද? නෑ සර්. හරි. කමක් නැහැ. එහෙනම් අනිත් අය රෙස්ට් කරන්න, ඔයා ඉගෙන ගන්න. අනිත් අය ගෙදර ඉන්නකොට මේ ඔක්කොම අරන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අම්මා තාත්තලාට උදව් කරන්න ඕනේ. මගේ දරුවෝ කාටවත් කරදර කරන්නේ නැහැ. ගොඩාක් අම්මා තාත්තලාට උදව් කරනවා. එයාලා කියලා දෙන දේවල් අහනවා, කියන දේවල් අහනවා. ඒ වගේම අපි මේ ලෝකේ ජය ගන්න තියෙන බලවත් ආයුධය මොකද්ද? ඉගෙනීම. ඉගෙනීම අධ්‍යාපනය. අංක 1 අධ්‍යාපනය. අද ඔයාලා මේම වාඩි වෙලා හිටියට හෙට හැමෝම BMW Benz කාර් එක වාඩි වෙන්න පුළුවන්. AC කාමරයක වාඩි වෙන්න පුළුවන්. ඉගෙන ගත්තොත් විතරක්. හරිද? හැමෝම ලස්සන අලුත් කාර් එකක් ගන්න කැමතිද? AC ගෙයක් හදන්න කැමතිද? ලස්සනට ඇඳලා කරලා පාරේ යන්න කැමතිද? ඉංග්‍රීසි දෙමළෙන් කතා කරන්න කැමතිද? කෝටි ගණන් අම්බ කරලා අම්මා තාත්තලාට වටේ ඉන්න අයට උදව් කරන්න කැමතිද? එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? ඉගෙන ගන්න ඕනේ. සෙල්ලම් කර කර අපි ඉගෙන ගන්න ඕනේ. ඉස්කෝලේ තියෙන හැම විභාගයක්ම පාස් වෙන්න ඕනේ. හරිද? අද සර්ට උගන්වලා දෙනවා වගේ හෙට මේ ලෝකෙටම ඔයාලා උගන්වලා දෙන්න ඕනේ. එහෙනම් සතුටින් ඉන්න. අපි මැදින් පුළුවන් නම් අපි දවසක් අපි ඉගෙන ගමු. නැත්නම් ඊළඟ සතියේ හම්බ වෙමු. බලමු අම්මා තාත්තලා මට මැසේජ් එකක් දාන්න. ඔයාලට ෆ්‍රී නම් හැමදාම රැට ෆ්‍රීද ඔයාලා? එහෙනම් අපි හැමදාම හැපි ටැමිල් කරමුද? එතකොට අපි අකුරු ටික ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. එතකොට මම කිව්වනේ අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා. මේ අකුරු තිබ්බනම් අපිට ඒකෙන් හොඳට ඉගෙන ගන්න පුළුවන්. මේ ටික මේ අවුරුද්දේ ඉගෙන ගත්තා නම් ඊළඟ අවුරුද්දේ අපි සිලබස් ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් සර් කියන්නම් හෙට පුළුවන් නම් වෙලාව කොහොමද කියලා. එහෙනම් අපි කරමු. හරිද? හරි. සර්ට ඉගෙනුවට ස්තුතියි. එහෙනම් හෙට නැත්තම් පස්සේ දවසක හම්බ වෙමු. හරි. ඔන්න දැම්ම සින්දුව. එහෙනම් good night හැමෝටම. ඔය කයිතටංග. එක සැරයක් කයිතටංග මම බලලා තමයි යන්නේ. කයිතටංග. right. නල්ලම්. right. සින්දුවට අපි කියන්නේ මොකද්ද? පාඩල්. பாடல் போடுங்க பாடல் போடுங்க பாடல் போடுங்க කියන්න சொல்லுங்க பாடல் போடுங்க නැත්තම් පාට කියලා කියන්න පුළුවන් පාට போடுங்க ඒක කියන්න ලේසි පාට போடுங்க පාටයක් දාන්න කියලා කියන්නේ ඒ වගේ පාට போடுங்க right සර් සින්දුව දාන්නකෝ. මම කියන්නද? හරි ඔන්න මං කියපු සින්දුව තමයි මේක. හරිද? එහෙනම් ඔක්කොම නටලා කරලා එන්ජොයි කරලා යන්න එහෙනම් bye good night. අපි පොඩි ළමයි හදවතින් හින හැමු happy tummy කියමින් කීකයමු දෙමළ අකුරු කියන විදිහ අපි ඉගෙන ගනිමු අපේ හැමිල් එකේ අපි හැමෝම එකට හැපි ටැමිල් අපි ඉගෙන ගන්නේ සතුටින්ම හැපි ටැමිල්